නැහැ මම නම් කියන්නේ ඔයාලට මේ O level වලින් නවත්තන්න එපා. පුළුවන් තරම් ඉගෙන ගන්න. දැන් ඔයාලව රැවටිලා ඉන්නේ එක මතයකට. දැන් සමාජයේ මතයක් යනවා මේ ජීවිතේ ජය ගන්න ඉගෙන ගන්න ඕනේ නැහැ. වෙන බිස්නස් තියෙනවා ජොබ් එකක් කරන්න. එතකොට ඕන තරම් හම්බ කරන්න පුළුවන්. ඉගෙන ගත්ත අය මාසෙ පඩියට වැඩ කරනවා විතරයි. දැන් අපි ඩිජිටල් මාකටිං වගේ මොනවා හරි අපි සාමාන්‍ය මිනිස්සු දැනුමක් නැති මාර්තුකාවක් ගෙනල්ලා කියනවා අපි මෙච්චර හම්බ කරා අපි මෙච්චර ඩොලර් හෙව්වා ඉගෙන ගන්න අවශ්‍ය නැහැ අපි ඉගෙන ගත්තේ නැහැ අපි 8 වසරට විතර ඉස්කෝලේ ගියේ ඔයයි කියන පිස් ඕන තරම් ඉන්නවා මම දැකලා තියෙන සමහර සමාජ මාධ්‍යයේ ඉන්න TikTok කරන අය YouTube නාලිකා කරන අය එයාලා තමයි දැන් අපේ තරුණ පරම්පරාවේ සමාජ ආදර්ශය ඉතින් ළමයි එක දෙයක් කියන්නම් ඔයාලා අහලා තිබ්බම කලින් ජීවිතය සාර්ථක වෙන්න නම් ඉගෙන ගන්නම ඕනේද? ඇත්ත. ජීවිතය සාර්ථක වෙන්න ඉගෙන ගන්නම අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ඉගෙන ගන්නම ඕනේ කියලා දෙයක් නැහැ ජීවිතය සාර්ථක වෙන්න. හැබැයි ඉගෙන ගන්න හැමෝම ජීවිතය සාර්ථක වෙනවා. උදාහරණයක් 0.1ක් ඉන්න පුළුවන්. ඉගෙන ගන්න නැතුව එයාගේ උත්සාහයෙන් දිනු වෙච්ච චරිත ඉන්න පුළුවන්. මම නැහැ කියන්නේ. හැබැයි 99%ක්ම සාර්ථක චරිත හොද්දට ඉගෙන ගත්ත මිනිස්සු. ඔය රැල්ලට යන මාකටිං ප්‍රචාර වලට රැවටෙන්න එපා. සමහරව ඉන්නවා 5000 ගානේ බෙදන් යනවා. එයා බිස්නස් කරපු හම්බ කරපු සල්ලි ඉගෙන ගත්තේ නැහැලු. දැන් ඔයාලට තමයි සල්ලි තියනවලු නේද? ඔයාලා දන්නේ නැති කවුද කෙනා කියලා. ඉතින් ඒ වගේ අර පහත් චරිත වල රැවටෙන්න එපා. හොද්දට ඉගෙන ගන්න පුළුවන් තරම්. ඉගෙන ගන්න එක තමයි අපේ අනාගත වටිනාකම තීරණය කරන එකම දේ. මොකද තමන් ගොඩනගා ගන්න. තමන්ගේ වටිනාකම ටික හදා ගන්න. ඔය රැල්ලට මාර්තුකාවලට වැටෙන්න එපා. ඉගෙන ගත්තොත් තමයි අපිට දෙයක් ඉතුරු වෙන්නේ. එහෙම නැතුව ඉගෙන ගන්න නැතුව රොහේ වෙන 아무තු දෙයක් කරලා අලුත් ට්‍රෙන්ඩ් එකකට දෙයක් කරලා නෑ ඉගෙනගෙන කරන්න ප්‍රශ්නයක් නෑ. ඉගෙනගෙන ඒ සබ්ජෙක්ට් කරනවා. ඒ සබ්ජෙක්ට් එක මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ සමාජන මතය ගැන මම කිව්වේ ඒ නිසා සාර්ථක වෙන්න පුළුවන් ඉගෙන ගන්න චරිත ඊටාම කලාතුරකින්. හැබැයි 99%ක් සාර්ථක චරිත අනිවාර්යෙන්ම හොද්දට ඉගෙන ගත්ත පිරිස. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන හැමදේම හොදින් මුණ දෙන්න දනම්දුක හිතන්න. ජීවිතය ජයග්‍රහණය කරන එකම යතුරු තමයි අධ්‍යාපනය. ඒක කවදාවත් අමතක කරන්න